මෙන්න මේ වීඩියෝ එකේ මහා ලොකු විස්තරයක් සඳහන් වෙන්නේ නම් නැහැ. මහා ලොකු විස්තරයක් නැති වුණත් මේ වීඩියෝ එක හරිම භයානක කලබලකාරී වීඩියෝ එකක් වෙනවා. මේ වීඩියෝ එකේ පෙන්වන්නේ එක්තරා මිනිහෙක් හිම වැටෙන කැලෑවක ඇවිදගෙන යනවා. දැන් මේ මිනිහයා කරන මෝඩම වැඩේ තමයි මේ වගේ රාත්‍රී කාලයක තනියම මේ වගේ තැනක ඇවිදින්නේ අනේක. මෙයාට තිබුණා කාව හරි එක්කගෙන එන්න. මොකද මොකක් හරි කරදරයක් වුණොත් මෙයාට තනියම තමයි ඒකට මුහුණ දෙන්න වෙන්නේ. ඒ කොහොම වුණත් මම කිව්වා වගේ මෙයාට කරදරයකට මුහුණ දෙන්න වෙනවා. මේ වීඩියෝ එකේ මුලදී මේ පුද්ගලයා අපිට පේන්නේ නැති මොකක් හරි දෙයකට කලබල වෙලා තියෙනවා. මොනවා නැතත් මේ පුද්ගලයා කියන දේ හරිම කලබලකාරී දෙයක් වෙනවා. ඔයත් හොඳ අවධානයෙන් මේ වීඩියෝ එක බලන්න. Something coming down, man. I got something screaming down there. I don't know what this is, man. Something screaming down there, man. Hello? Where are you? Show yourself right now. Something big moving in there, man. Something real big, guys. What the? Shit, man. මේ වීඩියෝ එකේ එක්තරා කොටසක ඔයා හොඳ අවධානයෙන් බැලුවොත් ඔයාට පේනවා දිලිසෙන ඇස් දෙකක් අර මිනිස්සයා දිහා එක එල්ලේ බලාගෙන ඉන්නවා. මේ දුර ඉඳලා බලාගෙන ඉන්න දේ මොකක් වුණත් ඒ වීඩියෝ එක හරිම කලබලකාරී වීඩියෝ එකක් වෙනවා. මේ වීඩියෝ එක බලපු ගොඩාක් මිනිස්සු කියනවා මෙයාට එදා හම්බ වෙන්න ඇත්තේ වෙන්ඩිගෝ කෙනෙක් කියලා. වෙන්ඩිගෝ කෙනෙක් කියන්නේ මිත්‍යා සත්වයෙක්. එහෙමත් නැත්නම් අඳුරු බලවේගයක්. මිනිස්සුන්ගේ මතයට අනුව මේ අඳුරු මිත්‍යා සත්වයා මිනිස්සු පසුපස හඹා ඇවිල්ලා ඔවුන්ගේ ලේ උරා බොන්න උත්සාහ කරනවලු. කැනඩාවේ නැගෙනහිර වනාන්තරවල මේ සතා හරිම ප්‍රසිද්ධයි. මේ සතා ගැන රටවල් වලින් රටවල් වලට එක එක මත තියෙනවා. සමහරක් අය කියනවා මෙයා ස්කින් වෝකර් කෙනෙක්ට හරිම සමානයි කියලා. ඒ කියන්නේ මිනිස්සෙක්ගේ හරි සතෙක්ගේ හරි ඇඟ ඇතුළට යන අඳුරු ආත්මයකට. ඒ වගේම ගොඩක් අය විශ්වාස කරනවා මේ මිත්‍යා සත්වයාට තව කෙනෙක්ගේ පිනුම ගැනීමේ හැකියාවක් තියෙනවා කියලා. මේ වෙන්ඩිගෝ කියන සත්වයාට මිනිස්සුන්ගේ හිත කියවන්න පුළුවන් කියලා කියනවා. මේ ශාපලත් සතා මිනිස්සුන්ගේ හිත ඇතුළට ඇතුල් වෙලා ඒ මිනිස්යාගේ ඔළුව අවුල් ජාලාවක් කරලා ඒ මිනිස්යාව සියදිවි නසා ගන්න තත්වයකට ගේන්න පුළුවන් හැකියාවක් තියෙනවා කියලා ගොඩක් අය විශ්වාස කරනවා. ඒ කොහොම වුණත් මේ අඳුරු මිත්‍යා සත්වයා අදටත් මිත්‍යාවක් විතරයි. ඇත්තටම එදා ඒ මිනිස්යාට හම්බුනේ වෙන්ඩිගෝ කෙනෙක්ද? ඔයාට හිතෙන දේ යටින් කමෙන්ට් කරගෙන යන්න.